ඒත් අයියේ කිව්වම ගෙදර බලයකෝ. මට අක්කත් එක්ක කතා කරන්න තියෙනවා. ඔය වැරදි වැඩි නවත්තපන්. ඊට වඩා හොඳ මම මරාගෙන කාපිය. කොහෙද යන්නේ? අහේ ශ්‍රෝයා මම හිතුවා වැඩට ගිහිල්ලා කියලා. දුවට අසනීපයි. මොකක් කරනොත් මම දුව ගාව ඉන්න ඕනේ. අම්මට දුව ගැන දරුවක්කම නැති එකේ තාත්තට දරුවක්කමක් තියෙන්න එපේ. මට තේරෙන්නේ නැහැ ආයුෂා මොනවද කියවනවද කියලා. අංජලි ගියේ ගෑස්ට්‍රික් වැඩ වෙලා හොඳටම. එයා විය හොස්පිටල් ඇඩ්මිට් කරලා මම යන්නේ එයාව බලන්න. අනික දුවට මොනවා හරි වුණොත් ඉතින් චුට්ටේ ඉන්නවනේ. ඒ මොනොත් එයා මට කෝල් එකක් දෙයි. එතකොට ඔයාගේ දරුවගේ ජීවිතේට යාළුවා ලොකුද? This number is not reachable. This number is not reachable. මෙම අංකයෙන් චුට්ටේ බලහන් බං මැනිකගේ ෆෝන් එක අදත් ඕෆ් නේ බං. මෙයාට නම් කිසිම ගාණක් නැහැ බං මේ ළමයා ගැන. උදේ 7යි ගෙදරින් යද්දි. දැන් 2:00යි. බලහන් බං ළමයාත් අන්නනේ බං කොහේ යනවද කියලා තේරෙන්නේ නැහැ බං මට නම්. හෙලෝ ආයෂයේ මම මේ අංජලි. අංජලි? ඔයා හොස්පිටල් කියලා කිව්ව නේද? හොස්පිටල්? මොන හොස්පිටල්ද? මම මේ දෙයියන්ගේ පිටින් ඉන්නේ. මම මේ උමාගේ ෆෝන් එකට ගත්තා ෆෝන් එක වැඩ කරේ නෑ. ඒකයි මේ අයියට ගත්තේ. අද ලොකු පුතාගේ බර්ත්ඩේ එක නෑ මේ මම මේ කතා කරේ ඔයාලට රෑ කෑමකට එන්න කියන්න. ඔයාලා ඔක්කොමලා 6-7 වෙනකොට අනිවාර්යෙන් ඉන්න අයියේ. චුට්ටේ ඔබ ළමයා බලාගෙන ඉන්න මම හන්දිරි ගිහින් එන්න. තුමුල නමුණු කුලගිරිහිස උතුල සඳ මඩල දුටු නැත රැවටුණා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහෙන්නට කාරණා මුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු වෙලියට ඔහුම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔහුම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඔහුම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා
තුමුල නමුණු කුලගිරිහිස උතුල සඳ මඩල දුටු නැත රැවටුණා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහෙන්නට කාරණා මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින අයියා මොකක්ද අයියා කරගත්තේ? වෙන්න ඕන දෙවුණා චොට්ටේ. ළමයාට කිරි දෙන පපුවයකෝ. ඒක වෙන මිනිහට ඇති මට බලන් ඉන්නද කියන්නේ? වෙනකොට ඔබ ලස්සනයි උමා ඕම හිනා වෙනකොට ඔබ ලස්සනයි උමා